හායි ඔයාලා හැමෝම ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. කොස්සට කළු පොල් මාළුවක් හදන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඒකට මුලින්ම කොස්සට ටික හොඳට හොදලා මම ලුණු ටිකක් දාලා තම්බ ගන්නවා. ඒ අතර හාල් පොල් මේ විදිහට මම බෙද ගන්නවා. හාලුයි පොළුයි බෙදගෙන ඉවරනාට පස්සේ ඊළඟට මම මිරිස් කුඩු 3-5 කුඩු මේ දෙකත් පොඩ්ඩක් කබලේ බෙද ගන්නවා. ඊළඟට කබලේ බෙදගත්ත මේ සේරම ටික හොඳට කොටාගෙන පැත්තකින් තියාගන්න. ඊට පස්සේ මම කරන්නේ තැම්බිච්ච කොස්සට ටික මේ විදිහට තලා ගන්න එක. පොත්ත පිටින්මයි මම තලාගන්නේ. දැන් මම කරි එක හදාගන්නයි හදන්නේ. මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා කුරුඳු, බීලෝණි, ගුරු සුදු ලුණු, රම්පි කරපිංචා, ඒ වගේම අමු මිරිස්. මේ ටිකත් මම පොඩ්ඩක් කවලම් කරගන්නවා. ඊළඟට මම මේකට එකතු කරගන්නවා කහයි උළුහාලුයි, ඒ වගේම අපි බෙදලා කුඩු කරගත්ත මිශ්‍රණය. මේ ටික මම හොඳට කවලම් කරගන්නවා. ඒකම මම ගම්මිරිස් ටිකකුත් එකතු කරගන්නවා. දැන් මම මේකට එකතු කරගන්නවා තම්බලා තලාගත්ත කොස්සට ටික. මේ ටික හොඳට කවලම් කරගන්න ඕනේ. කවලම් කරගත්ත කොස්සට එකට උපු පොල් කිරි ටිකක් මම මේ විදිහට එකතු කරගන්නවා. ඊළඟට මේ ටිකත් හොඳට කවලම් කරගන්න ඕනේ. ඊළඟට මම ලුණු බලලා මේකට තව ලුණු ටිකක් එකතු කරගෙන හොඳට කවලම් කරගන්නවා. දැන් මේ ඔයාලා දකින විනාඩි 10කට විතර පස්සේ තව ටිකක් මම මේක ලිපේ තියාගන්නවා. තවත් විනාඩි 5කට විතර පස්සේ තමයි මේ ඔයාලා දකින්නේ. දැන් කරි එක මට ඕන ගන්නට හිදිලා තියෙන්නේ. ඉතින් මම දැන් ඒක ඕෆ් කරගන්නවා. ඉතින් ඔයාලත් මේ රස කොස්සට කළු පොල් මාළුව හදලා බලන්න. අදට ගිහිල්ලා එන්නම්. ආපහු රසවත් රෙසිපි එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.